ඔබ සාදරයෙන් රෝස්ගේ පන්නේද වෙත පිළිගනිමි. මෙවැනි කතාවන් කියවීම සඳහා මෙම channel එක subscribe කර තබා ගන්න. වීඩියෝවක් පළ කළ සැනින් දැන ගැනීම සඳහා bell icon එකද සක්‍රිය කරගන්න. එහෙනම් අද කතාවට යමු. හීනයක් දුව මේ යන කතාවේ 6 වන දිගහැරුමයි මේ. අට උඹට අමාරුද? මේ ඇස් වලින් කඳුළු ඇවිත් උගුර රිදෙනවද? නෑ හූ තෝවාන දේවල් වලට බොන දෙත් පිට උගුර ගියා. පළ මෙතනින්. හරි සහෝදරයා එහෙම තමයි ඕවා ගණන් අරගෙන බෑ හරිද? ආදි මොකදම කියන්න නොගියේ රදිෂ්ට කොච්චර කිව්වත් වැඩක් නැති නිසාය. මගේ කියලා කියන්න කෙනෙක් ඔයගලන්ටත් ඉන්නවද? කියන්න හරි බලාපොරොත්තු වෙන්න හරි කවුරු හරි ඉන්නවද? අම්බේ මට නම් නෑ හොඳේ. මං දැක්ක ළමයි දැන් ඉන්න පොඩ්ඩ ඔක්කොම ලව් කරනවා. 2000 අපි තාම තනි කරයි. කියන්න වචන නෑ. ඕව දකිද්දි ඇත්තමයි දුකයි. කමක් නෑ. මටත් තේරෙන්නේ මාවත් පතාගෙන උතාගෙන එක්කෙනෙක් ඒක නා කවද ඒවිද කියලායි දන්නේ නැති. මගේ දුක කියද්දිම ඔන්න ළමයි කෝලා කෙනෙක් ඉන්නවා. හෙලෝ ආදි අද ඔෆිස් එකේ ගොඩක් බිසි වෙලා ඉන්නේ. ඒත් කොච්චර බිසි වුණත් කෙල්ලගේ වක්කඩේ වගේ කියවෙන කියවිල්ල නාහා ඉන්න බැරි තරමට කොල්ල කෙල්ලෙක් කියවිල්ලට බැහි වෙලා. ඒකේ තරම කොච්චරද කියනවා නම් මෙච්චර වෙලා ආදි මීටින් එකේ හිටිය කේන්තියෙන් උඩරින්ම පුපුර. ඒත් දැන් කෙල්ලගේ කියවිල්ලට වහවටලා වගේ කටකොන ඇඳන ලස්සන හිනාවත් කොල්ලගේ මුණ ඇඳලයි තිබ්බේ. ඒක කොල්ලගේ පීයේ පවා දැක්කා. පීයේ දකින්න එක කොල්ල දැක්ක විතරයි පීර් දෙකක් රවලා බනින්න විය. get out. sorry sir. ඉවරද? ඔව් දැන් ඉවර වුණේ. එහෙනම් අපි එළියට යමුද? යමු. එත් කොහෙද? උඹ ඉස්සවඩේ අරන් දෙන්න. වරෙන්ක යන්න. තෝ මම මරන්නේ නෑ. හරි ඉඳහම් මගේ සබ්බ සකල ටිකක් දාන් එන්නම්. කෙල්ලගේ බඩු ටිකම දාගෙන එනකම් මදු කුටියට ගියේය. හරියන්. හා. මොකද්ද බං කතා කරන්න තියෙන්නේ? කියහන්. උඹ කොහොමද දන්නේ උඹත් එක්ක කතා කරන්නමයි ආවේ කියලා? මෙච්චර කාලෙ උඹත් එක්ක ඉන්න මං දන්නේ නැත්තම් වැඩක් තියද බං? මේ බං උඹ මං කියන දේ අහලා මට බනින්න නෑ කියහන්. ඒක බලමු. ඒත් කියහන්කො මුලින්. මේකයි බං මං උඹ හොයන්න එපා කිව්වට මට හොයන්න නැතුව ඉන්න බැරි වුණා. මේ කියන්නේ මොකක් ගැනද කියලා කෙල්ලට හිතාගන්න බෑ. ඒ නිසාම කුතුහලයෙන් ඇහි බැමක් උස්සා මොකක් වෙන්නේ නැද්ද යයි බැල්මක් හෙලන්න විය. කලබල වෙන්නේ නෑ හරිද? නෑ කියහම් මුලින් වට යන්නේ නැතුව. උඹ කිව්ව මතකද පොඩි කාලේ වෙච්ච ඇක්සිඩන්ට් එක ප්ලෑන් කරපු එකක්ද කියලා? ඔව් ඉතින් දැන් උඹ කියන්නේ ඒක එහෙමයි කියලාද? මధు කිසිවක් නොකිය හිස සලන්න විය. දේව් සිටි තැනම කම්පනයෙන් එහෙම මధు කිරිසට වාරු විය. කෙල්ලගේ පවුලේ වැදගත්ම දෙන්න. ඒකත් ළමයෙක්ට වැදගත්ම දෙන්න. නැතිවද බාල සහෝදරයවත් බලාගෙන ඇයට තම ආජසමව ජීවත් වෙන්න සිදු වූයේ එම ඇක්සිඩන්ට් එක නිසා කියලා මතක් වෙද්දී ඒකත් දැන් ඒක කුමන්ත්‍රණයක් කියලා හෙළි වෙද්දී මොන දරුණු දරා ගන්න පුළුවන්. ඒකත් තමන්ගේ අම්මා තාත්තා දෙන්නම තමන්ට නැති වුණේ කාගේ හරි කුමන්ත්‍රණයකට කියලා දැනගත්තම වචන නැති වෙනවා. හරියට දැන් හැම වෙලේම කියවන දේව නිහඬ වුණා වගේ. මිස්ටර් නානායක්කාර මම මේ ඩීල් එකට කැමති නෑ කියලා කලින් මගේ පීයේ ඇතේ කියලා ඇව්වා. ඔව් පුතා මට ආරංචි වුණා. ඒත් මට ඕන උනේ මේකෙන් එන ප්‍රොෆිට් එකේ ඩීටේල්ස් මංම ඇවිත් ආදී පුතා කතා කරා නම් හොඳයි කියලා. මිස්ටර් නානායක්කාර මං නෝ කිව්වොත් ආයේ ප්‍රොජෙක්ට් එක ගැන හිතන්න යන්නේ නෑ. රයිට් මට තේරුණා. ආදිත්‍ය තාම මේ ඉන්ඩස්ට්‍රියට ඔයා අලුත්. ඒත් මට අවුරුදු 30ක පළපුරුද්දක් තියෙනවා. වරද්ද ගන්න එපා පුතා. මම නෙක්ස්ට් බෝඩ් මීටින් එකේ හම්බෙන්න. හොඳට හිතලා තීරණයක් ගන්න ආදිත්‍ය. මේ ඉන්ඩස්ට්‍රි එකේ බීජයට ගමනක් යන්න අමාරුයි. කොල්ල මොකුත් කියන්න ගියේ නෑ. කටකොනින් hina වුණා විතරයි. නානායක්කාට ඒ hinaව අල්ලන්න නැතුවම ඊට එහා එතන ඉන්න ගියේ නෑ. මොකද්ද කොල්ලෝ ඔය සද්දෙට දාම් බලන්නේ? මේක ඇවි සුදු නෝනා බයික් රේස් එකක්. අක්කට නම් කියන්න එපා මම මේක බැලුවා කියලා. හාද සුදු නෝනා? මං කියන්නේ නෑ. මටත් පෙන්නපන් කොල්ලෝ. අපේ සුදු නෝනා කැමතිද බයික් වලට?
අපේ කාලේ ඔයව තිබ්බේ නෑනේ. ඔයාලගේ සීයා ඒ කාලේ බයිසිකලෙන් එනවා මාව බලන්න ගෙවල් ගාවට. ඒ කාලේ බලන්න ඕන. සීයා තමා වේගෙන්ම බයිසිකලය පදින්නේ. ආයෙ ගම් 7කට බෑ සීයත් එක්ක බයිසිකල් පැදලා දිනන්න. අම්මෝ සීයා එච්චර වැඩෙක්ද? අන්න අක්කා එනවා කතාව නවත්තගමු නැත්තම් දෙන්නටම හිරබත් තමා. ඔව් ඔව්. මොකද දෙන්නව කුටු කුටු ගන්නෙ? මේ ක්ලාස් එකේ වෙච්ච සිද්ධියක් ගැන කතාවනේ. මොකෝ අක්කගේ මූණ මැලවිලා. මාද අයියා බූටක්වත් තිබ්බද? පිස්සුද? මං නිදා ගන්න යනවා. මං කාලා ආවේ. ඔයාලා කාලා නිදා ගන්න. මොකද්ද ළමයෝ මේ? කෙල්ල මුකුත් නොකිය ඇගේ කාමරයට ගියේ. දෝනි ඔව් සුදු කියන්න. මොකෝ මේ කාමරේ ලොක් කරගෙන? මෙහෙද ලොක් කරන්නේ නෑනේ. අද මොකෝ මේ? මට පොඩ්ඩක් තනියම ඉන්න ඕන. සුදු අනේ මං හිත ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම් ප්ලීස්. හිතේ තියන් විඳවන්න එපා මැනික. ඕනම දෙයක් මේ ආච්චිට කියන්න. මගේ ඇඟේ හයිය හතිය තියෙනකන් ඔයාලා දෙන්නට මට පුළුවන් හැමදේම කරනවා. දේව් නිහඬ නිසාම ඉන්හාට ආච්චි දේවට කතා කරන්න ගියේ නෑ. මොකද කෙල්ල තනියම ඉන්න ඕන කියලා කියපු නිසා. ඒ ඉඩ දෙන සුදුනෝන නිහඬ වුණා. ඒත් දේවගේ මල්ලි වෙච්ච දේව්මින නම් තාම ඉන්නේ අක්කගේ වෙනස් වීම ගැන හිත. ඒත් එයත් හිතුවා අක්කගෙන් ප්‍රශ්න නොකර අක්කට ඉඩ දෙන්නට. මොකද ප්‍රශ්නකින්දි කෙනෙක් නිහඬ වෙන්න යනවා නම් එක්කෝ ඒක බෙදා ගන්න බැරි දෙයක් නැත්නම් එයා ළඟ බෙදා ගන්න පුළුවන් තරම් කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ දෙකම හොඳට දන්න නිසාම දේව්මින නිහඬ වුණේ ඒක කියන්න පුළුවන් නම් අක්කා කියයි. නැත්නම් පුළුවන් වුණාම කියයි කියන විශ්වාසයෙන්. අවදිවන්න දීප්තිමත් දින කිව්දා වෙලා තියෙන්නේ. හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකික අපි ජීවත් වෙන්නේ. කෙල්ලගේ උදේ එලාම් එක වැදෙනවා. ඒත් කෙල්ල නිදි. හරියට මේ සින්දුවට කකුලින්ද තාලේ අල්ල. ඒ කියන්නේ නිදි නෑ කියන එකනේ. ඊයේ කෙල්ල මොකක් හරි අවුලෙන් ආවේ කියන එක දන්න නිසාම අද සුදුනෝන උදෙන්ම හැරවන්න ආවේ නෑ. නිදාගත්ත දෙන් කියලා. සමහර වෙලාවට ඉහටත් උඩින් ප්‍රශ්න තිබ්බම ඒකෙන් ගැලවෙන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි නින්දට බර වෙන එක. මොකද ඒ නින්දේ පැය ගානට හරි අපිව සැබෑ ලෝකයෙන් වෙන ලෝකයකට ගෙනියනවා. ලස්සන හීනත් දුක හිතෙන බය හිතෙන හීනත් එක්ක අලුත් ෆැන්ටසි එකක අතරමං කරනවා. වෙලාවකට ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ෆැන්ටසි අතරමං වෙන එක හොඳයි රියැලිටිට මුහුණ දෙන ඒවාට වඩා කියලා. දෙවල කියන්නේ ෆැන්ටසිට බර කෙල්ලෙක්. සුදුනෝනෝ මොකෝ මේ බෙරිහන් දෙන්නේ? මට තාම කන් ඇහෙනව දෝනි. මම මේ කුස්සියේ ඉන්නේ. කෙල්ල කුස්සියට ගිය විගසම සුදුනෝනා බදාගත්තේ සුදුනෝනාත් බය කරලයි. සත්‍යක් නැතුව ගිහින් එකපාරට පිටිපස්සෙන් කෙනෙක් බදාගනිද්දී ඒකත් හාල් හොද ඉද්දි වගේ හිතලා බලන්න සුදුනෝනා බය වෙච්ච තරම. අනේ මේ කෙල්ල නම් දවසක මට පපුවේ අමාරු හදලයි පස්ස බලන්නේ. කෙල්ල බදාගත්තා වගේම තව ටිකක් හදට බදාගත්තේ සමහරට මේ වෙලාවේ යාට කාගේ හරි උණුහුමක් ඕන වෙලා ඇති. ඒක තේරුම් නිසාම සුදුනෝනත් ඊට ඇරලා බලන් හිටියේ කෙල්ල ඊයේ ගෙදර ආපු විදිය ගැනත් කල්පනාට යමිනුයි. මෙන්න බලන්නකෝ. කෝලම් උදේම මටත් බලන්න වුණානේ. පොඩි මං වුණාට හොරදල් කරන්නේ මාව නෙමි. මට වඩා වැඩිම මේ යක්ෂණියෝ. මොකද්ද කිව්වේ? ඔන්න හරි. ඇටැක් මූඩ් එකට එන්ටර් වෙමින් අක්කා මල්ලි රණ්ඩුව අද සුබ නිමිත්තෙන් ගෙදර පටන් ගනිද්දී සුදුනෝන තාම අතරමං වෙලා එයාගේ දුගේ ලෝකේ. එයත් එයාගේ බෑනත් හිටියනම් අද මේ ගෙදර මීට වඩා සද්දෙන් පිරලා තිනේ කියන සිතුවිල්ලම අතරමං වෙලා. මාත් එන්නද? හැමෝම මෙහෙම හැල්ල බැලුවේ කුස්සියේ දොර ගාවට වෙලා මේ කෝලන් ටික බලාගෙන ඉන්න පිරිමි රූපෙ දිහාවට. ඔව්. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ මధు කොල්ලා. කෙල්ල අප්සෙට් එකේ ඇත්ත කියලා දැනෙන නිසා උදෙන්ම ගෙදරට ආපු ආගන්තුකයා. ඉතින් ගෙදර කට්ටියටත් ආගන්තුකෙක් නොවන කෙනෙක් නිසාම කෙල්ල එහෙම්ම මල්ලිගේ කන මිරික්කුවේ තිබ්බ රණ්ඩුව කන්ටිනියු කරමිනි. අත්තරින වැස්සියේ මොකද්ද කිව්වේ? නෑ මගේ ආදරණීය අක්කේ මගේ පන උත්තමාවියනි මගේ කන අත්තරන මැනවි. මෙව වහලාගේ සවන්පත අත්තරන ඔබ වැනි මහා වැදගත් රටක් වටින
උත්තමාවියක් මෙලෙස කෙලෙසද මාවැනි ගෙත්තෙකුගේ සවන් පෙත අල්ලා සිටින්නේ මේ ඔබ වැනි අයෙකුට නින්දාවක් නොවේද? ආ කියහන් සහෝ. කෙල්ල කන මිරිකෙන මිරිකිල්ලට මල්ලි නම් පැරණි සිංහලත් මතක් වෙලාද කොහෙද. පව් ඉතින් කියන්න පුළුවන් උපරිමෙන් කියලා තත්ත්වයක් නැති නිසාම පැත්තට වෙලා hina වෙවි ඉන්න මදු කෙනුත් ඇස්වලින් බේරගන්න කියලා අයදින ගමන් ඉන්න කොල්ල දිහා බලද්දි දේවටත් hina මල්ලිගේ මේ වචන වලට. ආහා අදට කමා කරන්නන්. නමුත් මෙම වරද ආය වරක් ඔබ කරොතින් නිසගම ගෙල කපා ගංගාවට පූජා කරමි. ඵලයන් බං අක් යන්න. මල්ලි කෙල්ලට එහෙම කියාගෙන පණ වගේ කාමරයට දුවන්න විය. පව් බං පොඩි එකට ඉන්න දීපන්. අනේ අනේ මේ දෙන්න ඔහොමයි පුතේ ගහ ගන්නවා ආය බදා ගන්නවා ඒගොල්ලන්ගේ බැඳින් අපිට තීරුම් ගන්න බැරි තරම්. ඒක ඇත්ත සුදු නෝනා. මගේ හොඳ සුදු නෝනනේ. සුදු නෝනා මූමේ බටර් පාරක් ගහන්නේ හොඳේ පරිස්සමින්. අනේ මේ පුතා එහෙම නෑ. එයා මට ආදරේ. ඔයාලා වගේද? පුහ්. හාකෝ. අනේ මගේ සුදු නෝනට නැතුව මං වෙන කාට ආදරය කරන්නද? මද සුදු නෝනේ කම්මුල එහෙම්ම අදින්න විය. මං දන්නවා මගේ කොල්ල මොකටද එන්නේ කියලා අරන් එන්න. ඒකනේ මං සුදු නෝනට ආදරේ. හම්බේ මේ දෙන්නගේ ආදරේ. මට ටික කාලෙකින් මෙහෙන් යන්න ආයෙත් දන්නේ. ඒ මොකෝ? නෑ මේ ආදරේ දරා ගන්න බැරුව ගේ හැම කඩාගෙන හැටුනොත් කාට කියන්නදනේ? මේ ආදරය කතාවවත් නෑ මෙච්චර ආදරයක්. ඒකයි නිකන් හරි හෙනයක් කඩන් වැටෙන්න බැරි කමක් නෑනේ. දෝනී කෙල්ල කියන්න තියෙන හැම වසවර්ති කතා ටිකම කියලා සාලට යන්න විය. උඹ අහලා තියෙද බං? මොකද්ද? රුසියාවටත් වඩා ඉරිසියාව ලොකුයි කියලා. අනේ මේ පළ. හරි මේ. ඔව්. කින් ලෑස්ති යන්. ඒ මොකටේ? උඹ වැස්ති වෙලා වරෙන්කෝ පොඩ්ඩක් එළියට යන්න ඕනේ. ඒක තමා ගොනු අහන්නේ කොහෙද? ඇයි කොහෙද කියලා කිව්වද තියෙන්නේ? හරි පටන් ගන්න එපා සහෝ. මම මේ ගියා මේ ආවා. හා. මතු සම්බන්ධයි. කතාවට කැමති නම් ලයික් කර ඔබේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න.